හායි යාළුවනේ කොහොමද ඔයාලට? අද මම මැටි පාත්‍රයක් ලස්සනට බබළු වලින් සකස් කරගන්න ආකාරය සහ පූජා මලක් සකස් කරගන්න ආකාරය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒකට අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මැටි පාත්‍රය සකස් කර ගැනීම සඳහා මෙන්න මේ වගේ මැටි පාත්‍රයක්, මේ වගේ ලස්සන බබළු වැලක් සහ කතුරක්, මෙන්න මේ ගම් එකක් අවශ්‍ය වෙනවා අපිට. මෙන්න මේ මම පෙන්නන ගම් එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඒකෙන් හොඳටම ඇලවෙනවා. ඒ නිසා මෙන්න මේ ගම් එක අරගෙන අලවනවා නම් ගොඩක් පහසු වෙයි ඔයාලට. මම මුලින්ම උඩ ඉඳලා පාත්‍රයේ උඩ කොටසේ ඉඳලා යට කොටසට වෙනකන් තමයි අලවගෙන යන්නේ. මම මේ වගේ බබළු වැලක් තෝරගන්නත් හේතුව මේක හරිම පහසුයි අපිට. මොකද අර එකින් එක අලවනවට වඩා මෙන්න මේ වගේ බබළු වැලක්ම අරගෙන මේ වටේට අලවන එක ලේසි. මොකද නැත්තම් අපි අර පිළිවෙලක්කුත් නැති වෙනවනේ. ඒ කියන්නේ අර ඒක හරිම සූක්ෂම ලෙස කරන්න ඕනි කටයුත්තක් නිසා මම මේ වගේ බබළු මේ වැලක් ගත්තා. එතකොට ඒක ලස්සනට වටේට අලවගෙන යන්න තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට වටේට අලවගෙන යන්න ඕනි. හිතන්නේ මෙන්න මේ වගේ අපි කිරිහර අරන් යද්දී අපි පාත්‍රයක් නිකම්ම මැටි පාත්‍රයක් කඩෙන් අරන් ගිහින් පූජා කරනවට වඩා මේ වගේ ලස්සනට විවිධ නිර්මාණ කරලා ඒක ලස්සනට සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නම් ඒක මේ මං හිතන්නේ ඒකේ පිනත් වැඩි ඇති. මොකද අපි අර හිතේ උනා ශ්‍රද්ධාව ඇතිවෙන මේක සිදු කරන්නේ. ඒ නිසා මේක අර ලොකු අමාරුවක් නැහැ. පොඩි ටයිම් එකක් අරගෙන මේක මේ විදිහට සකස් කරලා කිරිහාර අරන් යනවා නම් මම නම් හිතන්නේ ඒක ගොඩක් හොඳයි. ඒ නිසා ඔයගොල්ලොත් කරලා බලන්න. මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණයෙන් පාත්‍රය අලවගෙන ඉවරනාට පස්සේ පේන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැන් අපි පූජා මල සකස් කරගන්න ආකාරය බලමු. අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ රවුමක්. ඊට අමතරව මේ වගේ ගම් එකක් අවශ්‍ය වෙනවා. කතුරක්. ඊට අමතරව අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ රිබන්. මං ගත්තේ මෙන්න මේ වගේ ක්‍රීම් පාටට හුරු රිබන් සහ තැඹිලි පාට රිබන් පටි. අපි දැන් බලමු කොහොමද මේ මල් පෙත්තක් සකස් කරගන්නේ කියලා. ඔයාලට කැමති ප්‍රමාණයකින් කපා ගන්න ඕනේ මෙන්න මේ වගේ තීරු. ඊට පස්සේ අපි මෙන්න මේ සයිස් රිබන් පටිය මෙන්න මේ වගේ එල් හැඩයට අපි නමා ගන්න ඕනේ. නමාගෙන මෙන්න මේ විදිහට යට කොටසේ අපි ගම් ටිකක් ගා ගන්න ඕනේ. මල් පෙත්ත මෙන්න මේ ආකාරයට තමයි පිටිපස්ස පෙනෙන්නේ. ඊට පස්සේ අපිට මේක ඕන පුච්ච ගන්නත් පුළුවන්. ඒ වුණාට මම මේ විදිහට අග්ගිස්සේ මෙන්න මේ ආකාරයට ගම් ටිකක් ගා ගන්නවා. එතකොට මේ හොඳට ඇලවෙනවා. අපිට ඊට පස්සේ අපිට තියෙන්නේ අර රවුම වටේට මේ මල් පෙති ලස්සනට වටේට අලව ගන්න. මම මුලින්ම මේ වගේ ක්‍රීම් පාට තීරුවක් අලවගෙන ඊට පස්සේ තැඹිලි පාට තීරුවක් මේ විදිහට මාරුවෙන් මාරුවට තමයි මම මේක සකස් කරගත්තේ. මේක මල් පෙත්තක් සකස් කරගන්නට තීරු කපා ගත්තේ සාමාන්‍යයෙන් අඟල් 4ක් වගේ. අඟල් 4ක උස ප්‍රමාණයන් තමයි මේ තීරු ඊට පස්සේ මේකේ අග්ගිස්ස දෙපැත්ත පුච්ච ගන්න ඕනේ නැත්නම් නූල් ඇදෙනවා.
සම්පූර්ණයෙන්ම මල අලවගෙන ඉවරුනාට පස්සේ අවසානයේට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මම මේකේ වටේට මේ වගේ සීක්වෙන්ස් උත් අලවගත්තා මල් පෙති හැම එකෙම. මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.